අයිබෝන් යාළුවනේ ඔයාලා අපේ වෙබ්සයිට් එකට ඇවිත් TimeTide app එක හරහා ඔයාලට අවශ්‍ය සේවාවන් ඉතාම ලේසියෙන් බුක් කරගන්නේ කොහොමද සහ ඒ පියවරයන් සිද්ධ වෙන්නේ කොහොමද කියලා අද අපි බලමු. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලා අපේ වෙබ්සයිට් එකට ඇතුළු වුණාට පස්සේ වෙබ්සයිට් එක උඩින් තියෙන book now හරි booking වලට අදාළ බටන් එක ක්ලික් කරලා TimeTide එකෙන් වැඩ කරන අපේ booking පිටුවට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන කැලෙන්ඩරයෙන් ඔයාලට පහසු දිනයක් තෝරාගන්න. දිනය තේරුවට පස්සේ ඒ දිනය ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් හොඳම වේලාව ක්ලික් කරලා තෝරාගන්න. වේලාව තේරුවට පස්සේ ඔයාලගේ නම සහ දැනට පාවිච්චි කරන නිවැරදි ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙන confirm booking කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන් verify your email කියලා මැසේජ් එකක් කියවි. එතන send verification code කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලා ඇතුළත් කරපු ඊමේල් එකට TimeTide system එක හරහා අංක 6ක OTP එකක් මැසේජ් එකක් විදිහට ලැබෙනවා. මේ ලැබෙන කෝඩ් එක මෙතන නිවැරදිව ටයිප් කරලා verify බටන් එක ක්ලික් කරන්න. කෝඩ් එක සනාථ කළාට පස්සේ වෙබ්සයිට් එකේ your book කියලා ඔයාගේ බුකින් එක සාර්ථක වුණා කියලා මැසේජ් එකක් වැටෙනවා. ඒ වගේම ඔයාලා තෝරාගත්ත දිනය, වේලාව සහ මීටින් එක සම්බන්ධ වෙන්න ඕනේ Google Meet link එක ඇතුළු සියලු විස්තර ඔයාලගේ ඊමේල් එකට TimeTide එකේ මැසේජ් එකක් විදිහට සෙනගවම එනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එක කරන කෙනාට තමන්ගේ TimeTide admin dashboard එක ඇතුළේදී මේ බුකින් එක සම්පූර්ණ විතර මේ විදිහට බලා ගන්න ලැබෙනවා. යම් හේකින් ඔයාලට කස්ටමර්ගේ වේලාව වෙනස් කරන්න ඕ බුකින් එක අවලංගු කරන්න අවශ්‍ය වුණොත් ඇඩ්මින් කෙනෙක් විදිහට ඔයාලට මේ ඩෑෂ්බෝඩ් එක හරහා ඒ හැමදේම ඉතා පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට TimeTide app එක ඔයාලගේ වෙබ්සයිට් එකට එකතු කරලා බුකින් සිස්ටම් එකක් වගේම කස්ටමර්ස්ලට ඔටෝමැටික් මැසේජ් එකක් යන සිස්ටම් එකක් ඉතා සරලවම හදාගන්න ඔයාලත් අදම මේ ක්‍රමය ඔයාලගේ වෙබ්සයිට් එකටත් පාවිච්චි කරලා බලන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. ස්තුතියි.